$70 million penalty for Dudley? ඩග්ලි සිරිසේන මහතාට කෝටි 7ක දඩයක්. ඩග්ලි නැසුනේ කට නිසාද? ලක්ෂ 9300ක වාහනය ගෙන්නුවේ බදුවලට වංචා කරලද? සියල්ල එළියට. ඩග්ලි සිරිසේන මහතාගෙනුත් සියල්ලටම පිළිතුරු. ශ්‍රී ලංකාවට ගෙන්වන ලද වැඩිම වටිනාකමක් සහිත වාහනය වන මේ වන විටත් ගෙන්වා ඇත්තේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ ඩග්ලි සිරිසේන මහතා විසින්. ඉතින් මෑතකදී මෙරටට ආනයනය කරන ලද අති සුපෝභෝගී රෝල්ස් රොයි මෝටර් රථය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රේගුව විසින් රුපියල් මිලියන 70ක දැවැන්ත දඩයක් නියම කර තිබෙනවා. රේගු බදු අඩුවෙන් ගෙවීමේ අරමුණින් වාහනයේ සැබෑ තොරතුරු වසන් කිරීමේ චෝදනා මත මෙම දඩ මුදල නියම කර ඇති බවයි වාර්තා වන්නේ. ඉතින් මේ සිද්ධියේ හොඳම කතාව තමයි මේ පරීක්ෂාවට රේගුව පෙළඹී ඇත්තේ ඩග්ලි සිරිසේන මහතා විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහල වීඩියෝවක් සහ ප්‍රකාශයක් හේතු වෙන්න. Taman ගෙන්නූ මෝටර් රථය ලෝකයටම නිපදවා ඇත්තේ 25ක් පමණක් බවත් මේ දුර්ලභ සෙන්ටනරි මාදිලියේ රථයක් බවත් ඔහු එහිදී සඳහන් කර තිබුණා. වාර්තාවන විදිහට ආනයනකරුවන් විසින් රේගුවට කියලා තියෙන්නේ මෙම රථයේ රෝල්ස් රොයි පැන්තන් ඔටෝ නම් සාමාන්‍ය මාදිලිය බවයි. එහි බ්‍රිතාන්‍ය වටිනාකම බදු සහිතව පවුම් 4,17,000ක් බවත් ඔවුන් කියා තිබුණා. කෙසේ වෙතත් රේගු නිලධාරීන් විසින් රථයේ රෝද සහ දිග ප්‍රමාණයන් පරීක්ෂා කිරීමේදී හෙළි වී ඇත්තේ මේ සාමාන්‍ය මාදිලිය නොව ඊට වඩා දිගින් වැඩි සහ මිල අධික පැන්තන් ඔටෝ EWB මාදිලිය බවයි. මෙම මාදිලියේ සැබෑ වටිනාකම පවුන් 4,79,000ක් පමණ වන බවයි වාර්තා වන්නේ. වැරදි තොරතුරු ලබා දීම සහ බදු වංචා කිරීමට උත්සාහ කිරීම යන කරුණු මත පැනූ දඩේ රුපියල් මිලියන 70ක් බවයි බොහෝ වෙබ් අඩවි වාර්තා කර තිබුණේ. ඒ විතරක් නෙවෙයි දඩ මුදල සහ නිවැරදි කළ බදු මුදල ඇතුළුව මුළු මුදල රුපියල් මිලියන 370ක් ගෙවන ලෙසට ආනයනකරුට නියෝග කර තිබෙනවා. ඉතින් මේ සිද්ධිය සම්බන්ධයෙන් ඩග්ලි සිරිසේන මහතාද සිය මුහුණුපතේ ඒ පිළිබඳ දීර්ඝ වාර්තාවක් දමා තිබුණු අතර එහි සඳහන්ව තිබූ සාරාංශය මෙසේය. මා විසින් වාහන ආනයනය කරන ආයතනයකට එම වාහනය ගෙන්වීමට බාර දුන් බවත් එයට අදාළ සියලුම මුදල් ඔවුන් ඉල්ලූ පරිදිම තමන් විසින් අදාළ ආයතනයට ගෙවූ බවත් එම ආයතනය කුමක් කළාද යන්න තමන් නොදන්නා බවත් ඩග්ලි සිරිසේන මහතා කළේ තමන්ට අවශ්‍ය කරන වාහනය වාහන ආනයනය කරන සමාගම ලව්වා ගෙන්වාගත් බවත් තමන් විසින් කිසිදු වංචාවක් කර නොමැති බවත් එහි සඳහන්ව තිබුණා. ඉතින් කෙසේ වෙතත් ඩග්ලි සිරිසේන යනු ශ්‍රී ලංකාවේ සිටින දැවැන්ත ව්‍යාපාරිකයෙක් වන අතර ඔහු සිය මහන්සියෙන් දියුණුව පුද්ගලයෙක්ද වනවා. ඉතින් ඩග්ලි සිරිසේන මහතා ගැන මෙන්ම ගෙන්නූ වාහනය ගැනත් ඔයාලට හිතන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න.